Hi guys! ඉතින් කොහමද? අද අපි බිරියානි හදන්න යන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ලුණු ටික කෑලි වලට කපාගෙන මම මේ පෙන්නන බරු ටිකත් ලෑස්ති කරගන්න. මෙන්න මේක මම සුපර් මාකට් එකෙන් ගත්තේ. ඊට පස්සේ චිකන් ටිකත් හොඳට හොදලා මේකට යෝගට් එකකුත් ඕන. මෙන්න මේ විදිහට තාච්චිය ලිපේ තියලා තෙල් ටිකක් දාලා ලුණු ටික බැදගමු. මෙන්න මේ වගේ රත්තරන් පාටට එනකම් බැදගමු. ඊට පස්සේ අර අපි යාල ටිකට කහයි ලුණු ටිකකුයි දාලා ඒකත් අපි තාච්චියට දාගෙන ටිකක් බැද ගන්නවා. ඊට පස්සේ බටර් ටිකක් දාලා චිකන් එක දාලා මෙහෙම මිරිසුයි. ඊට පස්සේ අවශ්‍ය විදිහට ලුණුයි. ඔන්න ඔය මම පෙන්නන කෑලි ටිකයි යෝගට් එකයි දාගත්තා. මෙන්න මේ අඩුම කුඩුම ටිකක් දාගත්තා. ඔන්න ඉතින් ඊට පස්සේ මෙන්න මේකට හාල් ටිකක් තියාගෙන ලිපේ තියාගන්නයි තියෙන්නේ. ඔයාලට ඊට පස්සේ පුළුවන් රස බිරියානි එකක් හදාගන්න.